ආයිබෝවන් ඔයාලට ඔන්න අද මම රසවත් කෑමක් හදන හැටි තමයි පෙන්වන්න හදන්නේ. මේ බිත්තර කට්ලට් මේකට මූලික වශයෙන් වමනා කරන්නේ අලයි බිත්තරයි තමයි. හරිම රසයි හැමෝම ආසාවෙන්ම කනවා. ඒ වගේම ඊටාම ඉක්මනින්ම හදා ගන්නත් පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපි මුලින්ම අල ගෙඩි දෙකක් තම්බලා අරගෙන මේ වගේ පොඩි කරගන්නවා. ඉතින් ඒකට ඊට පස්සේ අපි එකතු කරනවා ලොකු ලුණු ගෙඩියක් හීනියට ලියාගෙන. ඊට පස්සේ 3-5 තේ හැන්දක්, ඒ වගේම මිරිස් කුඩු තේ හැන්දක්, ඒ වගේම කරපිංච ටිකක් හීනියට ලියාගත්තු, සුදු ලුණු බික් දෙකක් හීනියට ලියාගත්තු, අමු මිරිස් කරලක් හීනියට ලියාගත්තු, ලුණු ටිකක් සහ දෙහි ඇඹුල් ටිකක් එකතු කරනවා මේකටම. එකතු කරලා අපි මේ ටික හොඳට අනා ගන්නවා. කැමති නම් ගම්බිරිස් කුඩු, ඒ වගේම මිරිස් කෑලි එකතු කරගන්නත් පුළුවන්. දැන් මේක හොඳට අනා ගන්න විතරයි ඕනේ. අපි ටෙම්පරාදු කරන්නේ නැහැ. අපි මේ අතර බිත්තර දෙකක් තඹගෙන මේ වගේ පුංචි කෑලි වලට කපා ගමු. ඊට පස්සේ අපේ මිශ්‍රණයෙන් ටිකක් මෙන්න මෙහෙම අරගන්නවා. අරගෙන අපි අර කපාගත්තු බිත්තර කෑල්ල මේකේ මැදට තියනවා. මේ විදිහට. තියලා අතින් අපිට පුළුවන් බිත්තරයක හැඩයටම මේක හදා ගන්න. මෙන්න මේ විදිහට. ඉතින් අපි එහෙම ඔක්කොම ටික හදාගත්තා. ඊට පස්සේ ආපහු බිත්තරයක් අරගෙන ඒක හොඳට ගෑරපුවකින් ගහලා ඊට පස්සේ අපි ඒකට අපේ බිත්තර කට්ලට් එක දානවා. දාලා පාන් කුඩු වල තවරනවා. අර අපි කට්ලට් හදන විදිහට තමයි. හැබැයි මම මේක දෙපාරක් ඒ විදිහටම කරනවා. හේතුව එතකොට මේක බදිනකොට පුපුරලා යන්නේ නැහැ. මේ විදිහට අපි ඔක්කොම ටික හදා ගන්නවා. ඊට පස්සේ අපි මේක බැද ගන්න ඕනේ. අපි මේක බදිද්දී තෙල් ගොඩාක් රත් කරගෙන බදින්න නරකයි. එතකොට මේ කට්ලට් එක ඉක්මනටම පිටින් කර වෙලා යනවා. ඒ නිසා ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන බැද ගන්න ඕනේ. එකම ප්‍රමාණයේ ගින්දර තියෙන්නත් ඕනේ. ඉතින් මේ වගේ රසවත් කට්ලට් ටිකක් ඕගොල්ලොත් හදලා බලලා මටත් කියන්න. ඉතින් ස්තුතියි මාත් එක්ක එකතු වෙලා හිටියට. ආයිබෝවන්.